මගේ ආදරේ යාළුවනේ ඔන්න මං අද රස කෑමක් කරගෙන ආවා. ඒ කෑම වේල රසවත් වෙන්න ගොඩාක් හේතු වුණා මේ දඹලකොළ. මේ බලන්නකො මං දඹලකොළ කටික කඩා ගන්නවා. ඒ විතරක් නෙවෙයි බලන්නකො මේ වැලේ ලස්සන නේද? ඉතින් දඹලකොළ ටිකක් කඩාගෙන ඒකටම ගැලපෙන්න ඕන නිසා කොච්චි ටිකකුත් කඩාගත්තා. කොච්චි ටිකක් කඩාගෙන වත්තේ චූටි රවුමක් ගියා. යනකොට යාළුවනේ පොල්ලත්තක් වෙටිලා තිබුණා. මං ඉතින් හැමදාම මේ වගේ දෙයක් නාස්ති වෙන්න දෙන්නේ නැහැ. මං අරගෙන එනවා. මේ කොළ ටික මට හරි වැදගත්. ටිපපත්තු කරගන්න. දැක්ක නේද පිනි ජම්බු තිබුණා. මේ කහ කෑල්ලක් ගලව ගන්නවා මම. කහ ගන්න ඕනේ මැල්ලුමට අඹරන්න. ඉතින් මැල්ලුමට මේක අඹරලා ගද්දි අමුතුම සුවඳක් එනවා. ඉතින් ඔක්කොමත් හරි තව හදා ගන්න ඕනේ ව්‍යංජනයක්. ඒ නිසා මම බීට් හැදුවා. දිය කිරි දාලා බීට් ටික ලිපේ තිබ්බා. ඒක තියලා මම මිටි කිරි ටිකකුත් ඒකටම එකතු කරා. මම ගොඩාක් දේවල් එකතු කරේ නෑ යාළුවනේ මේකට. තෙල් එකතු කරේත් නෑ. හැබැයි පුංචි කොරක කෑල්ලක් දැම්මා. දැන් මම මැල්ලුම් ටික කපා ගන්න යන්නේ. ලුණු ටික කපාගෙන අර පොඩි කොළ ටික ඔක්කොම ටික දඹල කොළ ටික මම කිරියල කොළයක ඔතා ගත්තා. නැත්තම් හැමතැනම විසිනවනේ. මේ බලන්නකෝ. දැන් ඉතින් ඉක්මනට කපා ගන්න පුළුවන්. දැන් මේක කපාගෙන ඉවර වුණාම කොච්චි කහ ලුණු පොල් එක එකතු කරලා මම ඒක ගලේ දාලා හොඳට තලනවා. ඉස්සෙල්ලම මම කරේ කහ කෑල්ල තලා ගන්න එක. තලලා ටිකක් අඹරගත්තා. ඊට පස්සේ මේ කොච්චි ටික මේ ලුණු ඔක්කොම ටික තලනවා. බලන්නකෝ එතකොට ලස්සන පාටක් එනවා. අපි ගෙදර ඒ කහ පැලයක් හදාගත්තොත් ඒ කහ කෑල්ලක් දැම්මොත් හරිම වෙනස් සුවඳක් රසක් දැනගන්න පුළුවන් ඔයාලට. ඉතින් මේ ටික අඹරලා ගත්තාම මෙන්න මේකයි වෙන්නේ. අපි වේලිලා වගේ තියෙන මැල්ලුම් එක හරිම ලස්සනට ඒක කියන්න බැරි සුවඳක් එක්ක හැදෙනවා. ඔයාලත් කරලා බලන්නකෝ. ඔන්න ඔය මැල්ලුම් ටික දැන් හරිම ලස්සනට රසවත්ව මෙන්න මේකට ගැලපුණා. බලන්නකෝ. පුදුම සුවඳක් එන්නේ. ඉතින් මට ඔයාලට දෙන්න විදියක් නැහැ යාළුවනේ. ඔන්න මම දැන් බීට් ටිකත් බත් ටිකකුත් දාලා ඒකට බීට් ටිකක් එකතු කරගත්තා. ඒ විතරක් නෙවෙයි මැල්ලුම් ටිකත් එකතු කරගත්තා. පරිප්පු ටිකක් එකතු කරගත්තා. ඒකටම මම බිත්තරේකුත් එකතු කරගත්තා. මේ බලන්නකෝ. හරිම රසයි යාළුවනේ අද කෑම වේල මට. තෙල් එකතු කරෙත් නෑ. විශේෂ දේවල් නෑ කියලා කනස්සලුනෙත් නෑ. හොඳ ලස්සන සරල විදිහට මහන්සියක් නැතුව ඉක්මනින් රසවත් කෑමක් හදාගන්න පුළුවන් වුණා. ඔයාලත් හදලා බලන්න.